වසර 2000කට පෙර අනුරාධපුරය ශ්‍රී ලංකාවේ පුරාණ ශිෂ්ටාචාරයේ හදවත ලෙස නැගී සිටියේය. අනුරාධපුරය පූජනීය වන්දනා නගරයක් බවට පත්විය. සාමය, ප්‍රත්තාව සහ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සඳහා කැපවිය. නගරය විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයක් ප්‍රදර්ශනය කළේය. ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද ආරාම, ස්තූප සහ රාජකීය ව්‍යුහයන් සමගින් පුරාණ දැනුම සහ සරල යන්ත්‍රෝපකරණ භාවිතා කරමින් දක්ෂ කම්කරුවන් සහ ඉංජිනේරුවන් එක්ව බලගතු රුවන්වැලි සෑය ගලින් ගල ඉදි කළහ. පැරණි ඉංජිනේරුවන් පරම්පරාගත දැනුම උපයෝගී කරගෙන ඉදිකිරීම් කටයුතු මෙහෙයවීය. රජතුමා පෞද්ගලිකවම වැඩ කටයුතු පරීක්ෂා කළේ. එයින් ආගමට සහ ජනතාවට ගෞරවයක් වන බව තහවුරු කරමිනි. මහා වැව් ඉදිකරන ලද්දේ පුරාණ යන්ත්‍ර සූත්‍ර මගිනි. ජලය ගබඩා කරමින් කුෂිකර්මාන්තය සහ පැවැත්ම සඳහාය. රාජකීය මාලිගය, බලය, යුක්තිය සහ නායකත්වය සංකේතවත් කළේය. අනුරාධපුරය භක්තියේ, ඉංජිනේරු විද්‍යාවේ සහ මානව සමගියේ නගරයක් ලෙස සමුද්දිමත් විය. අනුරාධපුරයේ උරුමය අදටත් ලෝකයට ආදර්ශයක් වෙමින් ජීවමානව පවතී.